දැන් ඔයා හිතන්නේ මේ self improvement journey එකේ ඔයා පියවරෙන් පියවර ඉදිරියට යද්දී මේ සමාජයේ ඉන්න ගොඩාක් ගෑනු ළමයි ඔයාට ඉන්ට්‍රස්ට් එකක් වෙන්නයි. ඔයාට කැමති වෙයි කියලාද ඔයා හිතන්නේ. ඔව්. ඔව්නේ ඒක තාර්කිකයි. එහෙම වෙන්න පුළුවන්. හැබැයි වෙන්නේ අපි හිතන විදිහේම දෙයක් නෙමෙයි. ඔයා දන්නවද? ඔයා මේ self improvement journey එකේ මේ උඩට යන්න එක්තරා ගෑනු ළමයි කොට්ටාසයක් ඉන්නවා ඔයාව රොමෑන්ටික් ඔප්ෂන් එකක් කියලාවත් තෝරගන්නේ නැති. ඒ මොකද එහෙම වෙන්න පුළුවන්. ඔව් එහෙම වෙනවා. මම ඔයාලට මේ කාරණාව ලස්සනට පෙන්නලා දෙන්න dating value spectrum එකක් හදලා තියෙනවා. මේක ඇසුරෙන් ඔන්න ඔයාලට ලස්සන අවබෝධයක් ගන්න පුළුවන්. right. ඔයා improve වෙද්දී ඔයාට attract වෙන්නේ මේ වගේ පිරිසක්. කොට්ටාසයක් ඉන්නවා ඔයාට interest එකක්වත් ඇති වෙන්නේ නැති. හේතු වගේක් තියෙනවා. කතා කරමු. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් දැන් ඔයා improve වෙන්න පිරිසක් ඔයාව romantic option එකක් විදිහටවත් දකින්නේ නැත්තම් there's a reason. ඉතින් අපි ඒ ගැන කතා කරමු. මෙන්න තියෙනවා dating value spectrum එක. බලන්න හිතන්න ඔයාගේ dating value එක 1 ඉඳන් 10 වෙනකම් අපි rank කරොත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක මම levels 3ක් විදිහට කඩලා තියෙනවා. 1 ඉඳන් 4 වෙනකම් below average level එක, 5 ඉඳන් 7 වෙනකම් average level එක, 8 ඉඳන් 10 වෙනකම් elite level එක. එතකොට මේ ස්පෙක්ට්‍රම් එක අපි පාවිච්චි කරන්නේ මේ dating game එක අවබෝධ කරගන්න. ඔයා මම අපි හැමෝම මේ ස්පෙක්ට්‍රම් එකේ විවිධ levels වල ඉඳලා තියෙනවා. ඒ නිසා මේක අවබෝධය සඳහා තමයි අපි පාවිච්චි කරන්නේ. right බලන්න men පැත්ත බලන්න අපි කතා කරමු below average level එක ගැන. එතකොට එයාලා ගොඩක් ඉන්නේ comfort zone එකේ. ජීවිතේ අවදානමක් ගන්නෙ නැහැ. කිසිම growth එකක් නැහැ, direction එකක් නැහැ. හරි. දැන් ඔයා ඉන්නේ below average level එකේ ඉන්නවා. දැන් ඔයා try කරනවා ඔන්න ගෑනු ළමෙක් හොයාගන්න try කරනවා. එතකොට ගෑනු ළමයිගෙත් මේ levels තුන අපිට බලා ගන්න පුළුවන්. below average එකේ ඉන්නවා, average එකේ ඉන්නවා, light එකේ ඉන්නවා. දැන් ඔයාට ගොඩක් වෙලාවට හිත යන්නේ මේ average level එකේ අයට. below average එක ලොකුවට හිත යන්නේ නැහැ. average level එකේ ආය අනන් හිටියොත් හොඳයි. එයා යාළු කරගන්න තිබුණා නම් හොඳයි. ගේ හිතෙනවා. elite level එක නම් ඔයා touch කරන්න යන්නේත් නැහැ. ඉතින් ඒ වගේ ගෑනු ළමෙක් මට කැමති වෙයිද? මේ බලන්න එයා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. එයාට ඕන තරම් ඔප්ෂන්ස් ඇති. එයා යාළු කරගෙන එයා ඉදීද මාත් එක්ක ඔයාට ගොඩක් ඉන්සිකියුරිටිස් තියෙනවා. ලිමිටිං බිලීෆ්ස් තියෙනවා. ඒ නිසා elite level එක රීච් කරන්න යන්නෙත් නැහැ වැඩිය. අර ඔය ඉන්සිකියුරිටිස් ටික බ්‍රේක් කරලා try කරත් හරි අමාරු වෙයි. elite level එකේ ගෑනු ළමෙක් below average එකේ ඉඳන් ඔයාට යාළු කරගන්න. හරි. දැන් ඔයා average level එකේ ගෑනු ළමෙක් try කරනවා. මොකද වෙන්නේ? මේ average level එකේ ගෑනු ළමයි බලන්නේ elite level එකේ පිරිමි ළමෙක් කර average level එකේම පිරිමි ළමෙක් වගේ නම් yes එකක් දෙයි. දැන් ඔයා below average ඔයාගේ dating value එක below average. ඔයාට කැමති වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. ඔයාට no එකක් තමයි හම්බ වෙන්නේ. ඔයා average level එකේ නම් මේ වෙද්දි ඉන්නේ. improving lifestyle, building confidence, growing ambition. හරි. ඔන්න යම්කිසි හොඳ මට්ටමක ඉන්නවා. දැන් ඔයාට ගොඩක් ආසාව තියෙන අර elite level එකේ ගෑනු ළමෙක් වගේ දාගන්න තමයි ආසාව තියෙන්නේ. but ඔයා තාම ඉන්නේ average level එකේ. try කරනවා. සමහරව හරියන්න පුළුවන්. හරි නොයන්නත් පුළුවන්. හැබැයි ඔයා average level එකේ නම් ඉන්නේ improve වෙවි යන්නේ. ඔයා එතකොට elite level එකටත් reach කරනවා ළඟදිම. එතකොට ඔයා try කරන්නේ average level එකේ ගෑනු ළමෙක් නම් බෝදුරට ඔයාට ඔන්න යාළු කරගන්න පුළුවන්. ඊළඟට ඉන්නවා elite level එකේ set එක. එතකොට self improvement අවුරුදු කිහිපයක් කරලා ඔන්න හොඳ foundation එකක් මේ වෙද්දි දාගෙන තියෙනවා. දැන් මෙයාට පුළුවන් elite level එකේ ගෑනු ළමෙක් දාගන්න. average level එකේ ගෑනු ළමයි මෙයාට පිස්සු නටනවා. මේ below average level එකේ ගෑනු ළමයි වැඩිය මෙයාව reach කරන්න එන්නේ නැහැ. මොකද මේ below average level එකේ ගෑනු ළමයි ගාව තියෙන insecurities ටිකක්. මේ වගේ කොල්ලෙක් දාගෙන ඉතින් මෙයා ඉදීද මාත් එක්ක මෙයාට තව ඔප්ෂන්ස් තියෙනවනේ. අන්න ඒ වගේ ප්‍රශ්න ටිකක් ඒ වගේ ඉන්සිකියුරිටිස් ටිකක් එයාගේ හිතේ තියෙනවා. ඒ නිසා එයාලා ඔයාව රීච් කරන්නේ ඔයාව රොමැන්ටික් ඔප්ෂන් එකක් විදිහටවත් ගන්නෙ නැහැ. මොකද එයා ආසයි කම්ෆර්ට් සෝන් එකේ ඉන්න. අර සාමාන්‍ය පිරිමි ළමෙක් ඇවරේජ් පිරිමි ළමෙක් එක්ක යාළු වෙලා එයාගේ මානසික සාමය තියාගෙන එයාගේ කම්ෆර්ට් සෝන් එකට වෙලා ඉන්න එයා ආසයි. ඒ නිසා ඔයා වගේ චැලෙන්ජ් එකක් එයා බාරගන්නේ නැති වෙයි බොහෝ දුරට. එනිසා ඔයා ඒක තේරුම් ගන්න. දැන් ඔයා
මේ self improvement journey එකේ උඩට යන්න අර below average level එකේ ගෑනු ළමයි ටික ඔයාව romantic option එකක් විදියට දාගෙන ඉන්නේ. එයාලට ඔයාව challenging වැඩි, ඔයාව බර වැඩි, ඔයාව දරන්න අමාරුයි. right. එතකොට self improvement journey එකේ ඔයා යද්දි මොකද්ද නරකක්ද මේ වෙන්නේ? නෑ නෑ ඔයාට ගැළපෙන ඔයාගේ mindset එකත් එක්ක ගැළපෙන ටිකක් ඔයාට filter කරලා හම්බෙනවා. අන්න ඔයාට කිසිම නරකක් වෙන්නේ නැහැ වෙන්නේ හොඳ දෙයක්. මේක තේරුම් ගන්න තියෙන්න ඕනේ. සමහර ගෑල්ලම ඔයාව එහෙම romantic option එකක් විදියටවත් නොදකින්න හේතුව එයාලා ළඟ ගොඩක් ඉන්සිකියරිටීස් ඇති. මේ වගේ කෙනෙක් එක්ක පුළුවන් වේද මට ඉන්න මෙයා මාව දාලා ඉන්නේ. මං මේ වගේ පිරිමිලමෙක් ලබන එක සුදුසුයිද? ඔය වගේ ගොඩක් දේවල් තියෙන්න පුළුවන් මේ below average එකේ ඉන්න ගෑල් ළමයි ළඟ. එතකොට ඒ අතර ඉන්න සමහරක් අය average level එකට ඒ life එක improve කරගන්න පටන් ගනි. light level එකටත් එයි. එතකොට අපි හැමෝම මේ levels වල ඉඳලා ඉන්නවා. මෙයා මෙහෙම කෙනෙක් කියලා ලේබල් කිරීමක් නෙවෙයි මේ කරන්නේ. මේ dating game එක අපි අවබෝධ කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ dating value එක වැඩි කරගන්නද. එතකොට ඔන්න average and elite level එකේ ගෑනු ළමයි ඔයාලට attract කරගන්න පුළුවන්. ඉතින් dating ගැන කතා කරලා තිනවා විනාඩි 40 ලොකු effort එකක් දාලා හදපු වීඩියෝ එකක් තියෙනවා. යන්න ගිහින් බලන්න මේ dating game එක ගැන. ඔයාලට ගොඩක් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම phone addiction එක ගැන අපි කතා කරලා තිනවා. මේ දේවල් අයින් කරන්න නැතුව dating life එකේ improvement එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිසා බලන්න කොහොමද phone addiction එකෙන් නිදහස් වෙන්නේ. ඉතින් ඔයාගේ dating life එක improve කරගන්න පටන් ගන්න. ඔයාලට දැන් තේරෙනවා නේද? ඔයා දැන් try කරනවා ගෑල්ලමයිට. ගොඩක් වෙලාවට rejections තමයි වැඩි. හේතුව මේ dating value එකේ ඔයා ඉන්නේ below average level එකේ වෙන්න පුළුවන්. dating value එක වැඩි කරගන්න මොනවද කොහොමද වැඩි කරගන්න මේ දේවල් කතා කරලා තියෙනවා dating video එකේ. ඒක බලන්න. එතකොට මේව වැඩි කරගෙන එද්දි අන්න ඊට පස්සේ ඔයා සමාජයට යද්දි ගෑල්ලමයිගේ කතා කරද්දි ඔයාට ඔන්න එයාලගේ ඉන්ට්‍රස්ට් එකක් බලා ගන්න පුළුවන්. මොකද ඔයාගේ dating value එක වැඩි. ඒ වගේම මේ insecurities, limiting beliefs මේ දේවල් ඔයාට පුළුවන් ඒවට challenge කරන්න. ඒවා ප්‍රශ්න කරන්න පුළුවන්. මේ දේවල් අයින් කරගත්තොත් දැන් ගොඩක් කොල්ලෝ ආර ගෑල්ලමයා නම් මට දාගන්න බැරි වෙයි. ඉතින් එයා වගේ කෙනෙක් මාත් එක්ක ඉඳීද? කොච්චර options ඇද්ද එයා ළඟ? ඔය වගේ insecurities ඔයාට අඩු කරගන්න පුළුවන් නම් ඔන්න අයට හම්බෙන්නේ නැති opportunities ඔයාට ලබා ගන්න පුළුවන්. දැන් පිටින් මාර ලස්සන ගෑල් ළමෙක් විදියට දකින කෙනෙක් සමහරට ඇතුලින් ගොඩාක් insecurities තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් ඔයා ළඟ තියෙන insecurities challenge කරන්න, ප්‍රශ්න කරන්න, අන්න ඔයාට අනිත් අයට හම්බෙන්නේ නැති opportunities ලබා ගන්නත් පුළුවන් වෙනවා. ගිහලා බලන්න අපේ dating video එක. අපි මේ වගේ තවත් powerful video එකකින් හම්බ වෙමු.